ඇහැලියගොඩ සිට පොල්ගහවෙල 45 පුවත් එක හරක් හොරකමට පැමිණි දෙදෙනෙක් විදුලි සැරවැදී මියගොස් සිටියදී හමු වූ බව පොලිසිය පවසයි. මෙම වත්තට ඇතුළු වූ 4 දෙනාගෙන් දෙදෙනෙක්ට විදුලි සැරවැදී එම ස්ථානයේදීම මියගොස් ඇත. අනෙක් දෙදෙනා එම ස්ථානයෙන් පැන ගොස් විදුලි සැරවැදුණු දෙදෙනාගේ ඥාතීන්ව දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් පොල්ගහවෙල පොලිසියට දැනුම් දී ඇත. පොල්ගහවෙල පොලිසිය ඒ අනුව විමර්ශන ආරම්භ කෙරින. අන්නාසී කෙසෙල් වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදා තිබූ අනවසර විදුලි රැහැනක දැවටීම නිසා විදුලි සැරවැදී ඇති බවයි පොලිසිය පවසන්නේ. පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට සිරුරු කුරුණෑගල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිරුර කපා වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැත්නම් අදම සබස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වන්න.